අම්මා වෙනුවෙන් දුවෙක්ට මොනවද කරන්න බැරි. ඉතින් අපේ සාකච්ඡාවට කලින් අපි මේ අභිෂේක එහෙම නැත්නම් මේ රටක් ආදරය කරන ආදරණීය ගායිකාවගේ කතා පොඩ්ඩක් අහලෙමුද? එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාලා මෙයාට අහුම්කන් දීලා එන්නකො මුලින්ම. හැමෝම හොඳින් ඉන්න ඇති කියලා මං හිතනවා. මට මේ ගෙවෙන්නේ ටිකක් නෙමෙයි හුඟක් අමාරු කාලයක්. නමුත් මේ පණිවිඩය ඔයගලන්ට කියන්න ඕනේ. ඔයගලන් දන්නවා මම කියන්නම් විස්තර දැන්. ඔයගලන් දන්නවා මගේ කන්සර්ට් එක තියෙන තිබ්බ ගිය මාසේ. හැබැයි ඒක 13 වෙනිදාට මේ මාසේ පෝස්ට්පෝන් වුණා. සාමාන්‍යයෙන් එහෙම දෙයක් වුණාම ටිකට්ස් ගත්තා කියන දෙයක් තමයි මට එන්න වෙන්නේ නැහැ කියන එක. හැබැයි මේක කියන්න ඕනේ ගිය මාසේ 13 වෙනිදා තියෙන තිබුණු කන්සර්ට් එකට ඒක පෝස්ට්පෝන් වුණා කියන පණිවිඩය ලැබෙන්නේ නැතුව බදොල්ලටම ගියපෝ හොටෙල් සුක් කරගෙන ඒ දුර ගෙවාගෙන ගිහිල්ලා උදේ මට කෝල් කරපු කීප දෙනෙක් හිටියා. මට හිතාගන්න බැරි වුණා දැන් මම මොකක්ද කියන්නේ මොකද්ද කරන්න කියලා. හැබැයි විශ්වාස කරන්න මේ හැම කෙනෙක්ම 13 වෙනිදා කන්සර්ට් එකට එනවා. ඉතින් මම පුදුම විදියට බ්ලෙස්ඩ් ඕගලන් වගේ මිත්‍රාගාරයක් ලබන්න. ඒ කෙනෙක්ගෙන් එක්කෙනෙක්වත් කිව්වේ නෑ ඊළඟ දවසට එන්න බෑ කියලා. ඉතින් මට කියන්න වචන නැති තරම් මම උගලන්ට හරි ආදරේ. හැබැයි මගේ පළාත් 9ට කරන කොන්සර්ට්ස් 9 8 වෙනි එක ඊට පස්සේ ඉතුරු වෙලා තිබුණේ අම්පාර. ඒ කොන්සර්ට් එක මාස 2කින් විතර තියන්න තමයි හිතන් හිටියේ. හැබැයි මට ඒක ටික කාලයකට කරන්න බැරි වෙයි. මොකද මගේ පෞද්ගලික ජීවිතේ තාම අසීරු කාලයක් මම මේ ගෙවමින් ඉන්නේ. ඒ කෙනා වෙනුවෙන් මගේ සංගීත ජීවිතේ වැඩ කටයුතු මට මාස කිහිපයකට නවත්තන්න සිද්ධ වෙනවා. ඔයගලන් දන්නවා මම මගේ තාත්තා වෙනුවෙන් ගොඩක් දේවල් ලියලා තියෙනවා. හැබැයි අම්මා වෙනුවෙන් මම ගොඩක් දේවල් ලියලා නැහැ. ඒ කියන්නේ යාමගෙන් අහලක් තියෙනවා. ඉතින් ඒකට හේතුව මම කවදාවත් හිතුවේ නෑ යාම මට නැති වෙයි. ඒ නැති වෙනවා කියන බයක් අතයට අවුරුදු 58යි. හැබැයි අප්‍රේල් මාසේ 12 වෙනිදා මෙච්ච සිද්ධියක් එක්ක මට ගොඩක් දේවල් වලින් ඈත් වෙන්න සිද්ධ වෙනවා. ඒකට ලොකුම හේතුව මගේ අම්මා. ඉතින් අද මේ වෙනකොට මම මේ ගත්ත තීරණයත් එක්ක අම්මා සුවපත් වෙමින් ඉන්නවා. ඉතින් ඒ නිසා සංගීත ජීවිතේ බොහෝ දේවල් වලින් මට ඈත් වෙන්න සිද්ධ වුණා. මම හිතනවා ඔයගලන්ට මං ඉන්න තත්ත්වය තේරෙනවා කියලා. මොකද මේ වෙලාවේ මට මගේ සංගීත ජීවිතයට වඩා අම්මගේ ජීවිතේ ගොඩාක් වැදගත්. ඉතින් ඒ නිසා අම්පාරේ කොන්සර්ට් එක එන්න ටික දවසක් මාස කිහිපයක් මාස ගණනාවක් ගත වේවි. හැබැයි මේ කොන්සර්ට් එක 13 වෙනිදා පුළුවන්කමකට නෙවෙයි කරන්නේ. ටිකට්ස් ඔක්කොම ගිහිල්ලා 5000 ටිකට්ස් 50ක් විතරක් ඉතුරු වෙලා තියෙනවා. දෙපාරක් කොන්සර්ට් එක පෝස්ට්පෝන් කරන්න බෑ. එකපාරක් කරා. ඒ නිසා ඒ පැය කිහිපයයි පැය දෙකමාර මම කොහොම හරි ඔයගොල්ලොත් එක්ක ගත කරනවා. වෙනතට මම ඔයගොල්ලන් කියන හැමදේම අහගෙන ඉන්නවා. ඒ දේවල් බෙදා ගන්නවා. ඉතින් මම හිතනවා 13 වෙනිදාට මම කියන දේවල් අහගෙන ඉන්න මගේ ජීවිතේ බෙදා ගන්න ඔයගොල්ලෝ ඉඳී කියලා. තාත්තා වෙනුවෙන් මම හිස්පිටුවක් තියනවා. වෙනදට ඒ හිස්පිටුවේ හැපැත්තේ අම්මා වාඩි වෙලා ඉන්නවා. හැබැයි ඔයගොල්ලෝ දකින්න නැති පහුගිය කොන්සර්ට්ස් වල අම්මට එන්න බැරි වුණා. ටිකින් ටික තමයි මේ හැමදේම සිද්ධ වුණේ. ඒ කරලා අප්‍රේල් මාසේ 12 වෙනිදා හිතා ගන්න බැරි විදියට අපේ ජීවිත වලට දෙයක් සිද්ධ වෙනවා. හැබැයි ඔයගොල්ලෝ දන්නවා හැමදේම මම බොහොම ලස්සනට hina වෙලා දරා ගන්න කැමති කෙනෙක්. මගේ අම්මා මාව හදලා තියෙනෙත් එහෙමයි. ඒ නිසා අපි කොහොම හරි මේකට මුහුණ දෙමු. මම කොහොම හරි අම්මව නැගිටවනවා. ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් ඔයගොල්ලෝ මට උදව් කරයි. මම ආයෙ අලුතෙන් සින්දුවක් කරනකන් ඊළඟ ෂෝ එක කරනකන් බලාගෙන ඉඳී කියලා මම දන්නවා. එහෙනම් අපි 13 වෙනිදා හම්බෙමු. ටිකට්ස් 50ක් තියෙනවා ඔන්ලයින් සහ ඔයගලන්ට ෆිසිකලිත් ඔයගොල්ලෝ දන්නවා කොහෙද බදුල්ල ටිකට්ස් තියලා තියෙන්නේ කියලා ගන්න පුළුවන්. ඒ ටිකට් 50 ඉක්මනින් වෙලදී ගන්න. මොකද අපි කාලයකට ආපහු හම්බ වෙන්නේ නැති වෙයි. හැබැයි මම Facebook එකේ ලියනවා මට පුළුවන් හැම වෙලේකම මම ඔයගලන්ට කතා කරනවා. මොකද Facebook කියලා කියන්නේ සෝෂල් මීඩියා කියලා කියන්නේ අපිට ඕන වෙලාවක දේවල් ෂෙයා කරගන්න තියෙන හොඳ තැනක්. ඉතින් ඔයගොල්ලන්ගේ දේවලුත් මට කියන්න ලියන්න මෙච්චර කල් හිටියා වගේ මේ වෙලාවේ මම හිතනවා මාව තේරුම් අරගෙන මගේ මිත්‍රාගාරේ මාත් එක්ක මිදී කියලා අපි හම්බෙමු. හැමෝටම ගොඩාක් ආදරේ. මම අපි ලංකාවේ ඉන්න බහුතර මිනිස්සු ඇත්තටම අතිශය සංවේදී වගේම අනිත් කෙනා ගැන හිතනවා අනිත් කෙනා පහසුවෙන්ම තේරුම් ගන්නවා. ඒක ඒගොල්ලන්ට අමුතුවෙන් තේරුම් කරන්න දෙයක් නැහැ. ඉතින් මේ වීඩියෝ එක බලන්නත් ඒ වගේම සත්පුරුෂ මිනිස්සෙක් නම් ඉතින් පුංචි දෙයක් කරන්න මෙයා මෙතෙන්දිත් කියනවා පැහැදිලි වීඩියෝ එකේ මෙයා රසිකව එක්ක සම්බන්ධ වෙන්නේ සෝෂල් මීඩියා හරහා Facebook එක හරහා කියලා. ඉතින් ඔයා මේ වීඩියෝ බලන YouTube එකේ වෙන්න පුළුවන්, Facebook එකේ වෙන්න පුළුවන්, TikTok එකේ වෙන්න පුළුවන්. ඔයා මෑ වෙනුවෙන් මෑගේ අම්මට දීර්ඝායුෂ පතලා ඉක්මන් සුවය පතලා පුංචි කමෙන්ට් එකක් දාන්න යන්න. ඒකෙන් එයාගේ හදවතට ලොකු
සැනසීමක් ඒ වගේම සැහැල්ලුවක් දැනේ. ඉතින් අභිෂේකා විමලවීර ඉතින් ඇත්තටම අතිශය දක්ෂ අතිශය ප්‍රසිද්ධ අතිශය ජනප්‍රිය ලංකාවේ ඉන්න දක්ෂ ගායිකාවක් ඒ වගේම වටිනා සම්පතක්. ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මම කියනවානේ අයගේ අර කොන්සර්ට් එක කට්ටියට ඊළඟට එනවලු. ඉතින් එයාට පුදුමයිලු රසික එහෙම එයාට සලකන එක. ඉතින් ඒක පුදුම වෙන්න දෙයක් නැහැ. අපි ඇත්තටම නිහතමානී නම් අපි මේ සමාජයේ අනිත් කෙනාව අපි තේරුම් ගන්න ජීවත් වෙනවා නම් අපිට අමාරු අවස්ථාවක් ආවම පස්සෙත් අනිත් මිනිස්සු අපි වෙනුවෙන් හිට ගන්නවා. ඉතින් ඒක තමයි තිත්ත ඇත්ත. ඉතින් මගේ කතා බහෙන් මෙයා ඕගොල්ලෝ දන්නවනම් මම දැන් සිරස වොයිස් ටින් වගේ ජජ් බෝඩ් එකේ තින්නවා. මම දැකලා තිනවා. ඉතින් අර දක්ෂ වගේම අනිත් මිනිස්සුයි ගැන අනිත් ගායනාවෙන් ඒ කියන්නේ ගායනාංශයෙන් උඩට එන්න අනිත් හැමෝටම පුළුවන් තමන්ට පුළුවන් විදිහට නෙමෙයි තමන්ට පුළුවන් උපරිමයෙන්ම අතහිත දෙන ගායිකාවක් තරුණියක් තමයි මේ අභිෂේකා විමලවීර කියන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක බලන්නෙත් ඒ වගේම හිත හොඳ සංවේදී මිනිස්සු කියලා. ඉතින් මං කිව්වා වගේ පුංචි කමෙන්ට් එකකින් අපිත් ඇයට හදවතින්ම ඉදිරි ගමනට සුබපතමු. ආපහු නැවත ඉක්මනටම කලා ශාස්ත්‍රයට එන්න කියලා ඇයට පොඩි ආරාධනාවක් කරමු. ගොඩක් ආදරණීය ඒ වගේම ඇයගේ ආදරණීය මවට නැත්නම් ඇයව වදාපු අම්මට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු. ඉක්මනටම දීර්ඝායුෂ ලැබිලා සපෙන් සනීපෙන් මේ ජීවිතේ ගත කරන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. එහෙනම් බොහොම ස්තුතියි ඔයගොල්ලන්ගේ වටිනා කාලයෙන් පොඩි වෙලාවක් ඔච්චර වටින වෙලාවෙන් මට මගේ වීඩියෝ එක වෙනුවෙන් වෙන් කරාට බොහොමත්ම ස්තුතියි. වීඩියෝ එකට ලයික් එකක් දාන්න, පහලින් ඔයාගේ අදහස, ඔයාගේ සුබ ප්‍රාර්ථනාව කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා. අසල්වැසියන්ට යාළුවන්ට බලන්න ඔයාගේ සෝෂල් මීඩියා වල මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආර්ය ගයාන් මේ YouTube channel එක subscribe කරන ගමන් අපි අද හෙට අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයගලන්ට සුබ දවසක් හැම වෙලාවකම හොඳින් කරගන්න හදවතින් සුබ ප්‍රාර්ථනා කරනවා මම.